sank. I thought, could it possibly be the same person? The Fairmont Police Department is seeking the assistance of the public to identify and locate the individual depicted in this composite drawing. Tell your client not to go to this meeting. That was not me. I did not meet her at a mall. I did not give her a business card, and someone is lying to her. There was no forensic evidence. We found no fiber. We didn't find any hair. There were no eyewitnesses. I truly believed I was staring into the face of evil. මේ රෙකෝඩිං එකේ ඉන්නේ අවුරුදු 21ක් වුණු ක්‍රිස්ටීන් ජොන්සන්. මෙතනදී ආ ෂොප් එකකින් බඩු ගන්නවා. ඒක බොහොම සාමාන්‍ය දර්ශනයක්. කිසිම අමුත්තක් නැහැ. ඒ වුණත් මේ රෙකෝඩින් එකේ ලොකු රහසක් හැග්ගලා තියෙනවා. ක්‍රිස්ටීන් මේ මෝල් එකට එන්නේ මූවි ඔඩිෂන් එකකට සහභාගී වෙන්න බඩු වගයක් ගන්න. ඒ 2003 අවුරුද්දේ පෙබරවාරි 15 වෙනිදා. එයා හැන්දෑවේ මේ මෝල් එකට යනවා කියලා එදා දවාලේදී එයා අම්මත් එක්ක කතා කරනකොට අම්මට කියලා තියෙනවා. මෝල් එකෙන් බඩු ටික අරගෙන අනිත් පැත්තටම වගේ එයා නතර වෙලා හිටපු අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා තියෙනවා. එයාට ලැබෙන්න තිබිලා තියෙන ලොකුම අවස්ථාවක්. ඒ අලුතෙන්ම කරන්න ලෑස්ති කරලා තියෙන ජේම්ස් බොන්ඩ් මූවි එකක ප්‍රධාන චරිතෙට රඟපාන අවස්ථාවක්. මේ ගැන එයා එයත් එක්ක කාමරේ ෂෙයා කරන යාගේ යාළුවටත් කියලා ඉක්මනටම ලෑස්ති වෙලා අපාර්ට්මන්ට් එකෙන් පිට වෙලා තියෙනවා. හැබැයි එදායින් පස්සේ කිසිම කෙනෙක්ට එයාව දකින්න ලැබෙන්නේ නැහැ. ක්‍රිස්ටීන් එයාගේ අම්මත් එක්ක නිතරම වගේ කතා කරනවා. දවසකට අඩුම ගානේ එකපාරක් හරි කතා කරනවා. මේ 17 වෙනිදා. ඒ කියන්නේ මේ එදා shopping mall එකට යනවා කියලා කෝල් කරාට දවස් දෙකකට පස්සේ. එදායින් පස්සේ ආ ටෙරීට කතා කරලම නැහැ. ඒ කියන්නේ මේ වෙනකොට එයාගෙන් පරිවිඩයක් නැතුව පැය 48ක්ම ගත වෙලා ගිහින්. ටෙරි ගොඩක්ම උත්සාහ කරලා තිනවා එයාව කන්ටැක්ට් කරගන්න. ඒත් එයා ආන්සර් කළා නැහැ. ඊළඟට එයා ක්‍රිස්ටීන් වැඩ කරන තැනට කතා කරලා තියෙනවා. එදා උදේ එයා වැඩට ඇවිල්ලත් නැහැ. සාමාන්‍යයෙන් එයා එහෙම කරන්නේ නැහැ. ක්‍රිස්ටීන් මේ වෙනකොට පදිංචි වෙලා ඉන්නේ ලොස් ඇන්ජලිස් වල වුණාට එයාගේ ගෙවල් තියෙන්නේ සවුත් කැලිෆෝනියා වල. එයා මේ වෙද්දී ඉන්නේ ෆිනිෂිං ස්කූල් එකකට යන ගමන්. එයාගේ ලොකුම ආසාව තිබිලා තියෙන්නේ හොලිවුඩ් වල ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකක් කරන්න. ඒ හින්දාම තමයි එයා ලොස් ඇන්ජලිස් වලට ඇවිල්ලා තියෙන්නේ. ආපු අලුතම එයාට අලුතෙන් කරගෙන යන මූවි එකක ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට් විදියට ජොබ් එකක් ලැබිලා තියෙනවා. ඒකට පස්සේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ තවත් ජොබ් එකක් එයාට හොයාගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි එයා බලාපොරොත්තු අතහැරලා නැහැ. තවදුරටත් ඒ සම්බන්ධ රස්සාවක් හොයන ගමන්ම එයා සෙල්ෆෝන් කම්පැනි එකක වැඩ කරලා තියෙනවා. මේ විදිහට ක්‍රිස්ටීන් ගැන කිසිම ආරංචියක් නැති නිසා එයාගේ පවුල අය ඉක්මනටම ලොස් ඇන්ජලිස් වලට ෆ්ලයි කරලා තියෙනවා. එතනදී ඒගොල්ලෝ මුලින්ම කරලා තියෙන්නේ පොලිසියට ගිහින් මිසිං පර්සන්ස් ෆයිල් එක ඕපන් කරන එක. පොලිසිය ඒත් එක්කම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒගොල්ලෝ මීඩියා වලට කතා කරලා ක්‍රිස්ටීන් ගැන මොනවාම හරි දෙයක් දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන දැනුම් දෙන්න පුළුවන් වෙන්න ටිප් ලයින් එකක් සෙටප් කරලා තියෙනවා. ක්‍රිස්ටීන්ගේ පවුල අයත් ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. ඒගොල්ලෝ පුළුවන් හැම තැනකම එයාගේ ෆොටෝස් අලවලා තියෙනවා. තැන් තැන් වල ඉඳලා එයාගේ ෆ්ලයර්ස් බෙදලා තියෙනවා. පොලිසිය සර්චර්ස් වලට අමතරව ඒගොල්ලොත් සර්ච් පාටිස් ඕගනයිස් කරලා තියෙනවා. රෑක් දවාලක් කියලා කිසිම වෙනසක් නැතුව ඒගොල්ලෝ මේ වෙනකොට ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම දැන් කරලා තියෙන්නේ. පොලිසිය ඊළඟට කරලා තියෙන්නේ ක්‍රිස්ටීන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකට අදාළ කම්පැනි එකත් එක්ක කතා කරලා ඒ ඩීටේල්ස් ටික ගන්න එක. එදා යා මෝල් එකට ගිහින් තියෙන්නේ දවල් 1ට විතර. එතනින් අරගෙන තියෙන්නේ ඔඩිෂන් එකට අවශ්‍ය ඇඳුම් වගේක්. ඔඩිෂන් එකට යන්න කලින් එයා ඒවයාගේ රූම්මේට්ට පෙන්නලක් තියෙනවා.
ඔඩිෂන් එක තියෙන්නේ කොහෙද කියලාත් ක්‍රිස්ටීන් එයාට කියලා තියෙනවා. හැබැයි මේ වෙනකොට එයාට ඒ ගැන මතක නැහැ. ඉතින් ඊළඟට පොලිසිය ක්‍රිස්ටීන්ගේ ෆෝන් රෙකෝඩ්ස් චෙක් කරනවා. එදා හැන්දෑවේ 5ට විතර එයා හොලිවුඩ් හිල්ස් වල ලෝරල් කැරියන් කියන ප්‍රදේශයේ තිබුණු එක්තරා ඉන්ෆර්මේෂන් ලයින් එකකින් ගේකට යන්න ඩිරෙක්ෂන්ස් අහලා තියෙනවා. මේ වෙලාවෙදිම පොලිසියට තවත් තොරතුරක් ලැබෙනවා. ඒ ඩිරෙක්ෂන්ස් අරගෙන තිබුණු පාරෙම තවත් ටිකක් ඇතුළට යද්දි සුදු පාට මියාට එකකින් ආපු ගෑනු ළමෙක් ඒ පාරෙම තවත් ඉස්සරහට යද්දි හම්බ වෙන ගේකට යන හැටි ඒ පාරේ ගියපු කෙනෙක්ගෙන් අහලා තියෙනවා. ඒ අහපු ගේ ගැන ඒ පුද්ගලයා දැනගෙන ඉඳලා නැහැ. හැබැයි ඒ විස්තර අහපු ගර්ල්ට තිබිලා තියෙන්නේ ක්‍රිස්ටීන්ට සමාන පෙනුමක්. මේ වගේ කේසස් වලදී පොලිසියට මුලින්ම සැක හිතෙන්නේ අදාළ පුද්ගලයාගේ පවුල් වල අය ගැන. මේ වෙලාවේදී ඒගොල්ලෝ මුලින්ම ප්‍රශ්න කරනවා ක්‍රිස්ටීන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන්. මෑතකදී ඒ දෙන්න අතර තරමක් දුරදිග ගියපු රණ්ඩුවකුත් වෙලා තියෙනවා. ඉතින් පොලිසිය එයාගෙන් ඒ ගැනත් ප්‍රශ්න කරනවා. එයා කියන විදියට ඒක තමයි ඒ දෙන්න අතර වෙලා තිබුණු එකම රණ්ඩුව. මේ වෙනකොට ඒ දෙන්න ආපහු සෙටල් වෙලා. එයා කියනවා එයා ක්‍රිස්ටීන්ට ගොඩක් ආදරේ කියලා. ක්‍රිස්ටීන්ගේ අතුරුදහන් වීමට එයාගේ කිසිම සම්බන්ධයක් නැහැයි කියලා. ඒකට අමතරව ක්‍රිස්ටීන් අතුරුදහන් වුණු දවසේ එයා ඉඳලා තියෙන්නේ ටවුන් එකෙන් පිට වෙලා. එයා කියන්නේ ඇත්තක් කියලා කීප දෙනෙක් මේ ගැන තහවුරු කරනවා. දැන් පොලිසිය ආපහු වැටලා තියෙන්නේ කේස් එක මුලින්ම පටන් ගත්ත තැනටමයි. ඊළඟට කරන්න ඕනි මොනවද කියලා ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. සර්ච් පාටිස් වලටවත් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේ අතරේ පෙබරවාරි 20 වෙනිදා ඒ කියන්නේ ක්‍රිස්ටීන් අතුරුදහන් වෙලා දවස් 5කට පස්සේ පොලිසියට සූසන් බර්ෆි කියලා කෙනෙක් කෝල් කරනවා. සූසන් ක්‍රිස්ටීන් ගැන සඳහන් වුණු නිවුස් පේපර් ආටිකල් එකක් දැකලා තියෙනවා. මේකට මාසෙකට වගේ කලින් එයා එක්තරා සිදුවීමකට මුහුණ දීලා තියෙනවා. එයත් ඒ මෝල් එකටම ගිහපු වෙලාවකදී අඳුරන්නේ නැති මිනිහෙක් ඇවිල්ලා එයත් එක්ක කතා කරලා තියෙනවා. එයා ගොඩක් පිළිවෙලට ඇඳන් හිටපු කෙනෙක්. එයා කියලා තියෙනවා එයාගේ නම වික්ටර් තෝමස් කියලා. ඒ වගේම එයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ කෙනෙකුත් කියලා. මේ දවස්වල ඒගොල්ලෝ අලුත්ම ජේම්ස් බොන්ඩ් මූවි එකකට ලෑස්ති වෙන ගමන් ඔයාගේ පෙඩුම ඒකට හොඳටම ගැලපෙනවා කියලා. ඔයාව ඒකට තේරෙයි. ඒ නිසා ඒකේ ඔඩිෂන් එකට ඔයාට එන්න පුළුවන් නම් මං කැමතියි කියලා. හැබැයි ඔයා ඒකට අනිවාර්යයෙන්ම පිරිමෑය අඳින සුදු පාට ෂර්ට් එකකුයි මිනි ස්කර්ට් එකකුයි නයිලොන්ස්ුයි ස්ටෙලාටෝ හීල්ස්ුයි අඳින්න ඕන කියලා. එයා සූසන්ට ඊළඟ දවසේ ආව මීට් වෙන්න කියලා තැනකුත් කියලා තියෙනවා. එයාට මිනිහ ගැන සැක හිතිලා තියෙනවා. සූසන් මේ වෙනකොටත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ කීප දෙනෙක්වම අඳුරනවා. ඉතින් එයා එයින් එක්කෙනෙක්ට කතා කරලා අහලා තියෙනවා මේ දවස්වල ජේම්ස් බොන්ඩ් මූවි එකක් හදන්න ලෑස්ති වෙනවද කියලා. එයා කියලා තියෙනව නැහැ කියලා. ඒ කතා කරපු මිනිහා බොරුකාරයෙක්. ඒ වෙලාවෙදි සූසන්ට ලොකුවටම අවශ්‍ය වෙලා තියෙනවා ඒ මිනිහා කරන්න හදන්නේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් එයා ඊළඟ දවසේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් ටෝනිවත් කතා කරගෙන කැමරාවකුත් අරගෙන ඒ මිනිහා කියපු තැනට ගිහිල්ලා තියෙනවා. වචන දෙක තුනක් කතා කරාට පස්සේ එයා සූසන්ගෙන් අහලා තියෙනවා ඔඩිෂන් එකට යන්න කලින් අපි මොනා හරි බීලෙමුද කියලා. එහෙම කියලා එයා තරමක් එහායින් තිබුණු බිල්ඩින් එකක් පෙන්නලා තියෙනවා. ඒක පාළුවට ගියපු තැනක්. එතකොට සූසන් කියලා තියෙනවා ඊට කලින් මට ඔයාගේ ID එක පෙන්නන්න කියලා. ඒ කියන්නේ ජොබ් ID එක. එතකොට එයා කියලා තියෙනවා මං ගාව එහෙම එකක් නැහැයි කියලා. හැබැයි ආපහු කියලා තියෙනවා මං ඒක හද ගෙනල්ලා නැහැයි කියලා. එතකොට සූසන් කායකට වෙලා ඉඳගෙන ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්න යාගේ බොයිෆ්‍රෙන්ඩ් ඒ මිනිහට පෙන්නලා කියලා තියෙනවා මං ආවේ මගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක කියලා. ටෝනි ගොඩක්ම උසමහත සෙකන්ඩ් ඩිග්‍රී බ්ලැක් බෙල්ට් කෙනෙක්. එයාව දැක්කම ඒ මිනිහට තේරෙලා තියෙනවා අද නම් මට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී ආ සූසන්ට කියලා තියෙනවා ඔයාව ඒ චරිතයට ගැලපෙන්නේ නැහැයි කියලා. මං දැන් තමයි ඔයාව හරියටම දැක්කේ කියලා. එහෙම කියලා එයා එතනින් දුවලා තියෙනවා. සූසන්යි ටෝනි වාහනෙන් එයාව ෆලෝ කරලා තියෙනවා.
එක තැනකදී ඒගොල්ලන්ට ආව මග ඇරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ වාහනෙන් බැහැලා ටිකක් එහාට මෙහාට ඇවිදලා බලද්දි ඒ ළඟම තිබුණු පඳුරක් අස්සේ හැංගිලා ඉඳද්දි එයාව ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා. ඒ වෙනකොට ඒ මිනිහා අඬනවා. ඒගොල්ලෝ ලෑස්ති වෙලා තියෙන්නේ එයාව පොලිසියට බාර දෙන්න. හැබැයි ටෝනිගේ ග්‍රහණය ලිහිල් වෙනවත් එක්කම එයා බේරිලා පැනලා ගිහිල්ලා තියෙනවා. එදා සූසන්ට ඒ මිනිහා ඇඳන් එන්න කියපු දේවල්මයි ඔඩිෂන් එකට අඳින්න ක්‍රිස්ටීන් මෝල් එකෙන් අරගෙන තිබුණෙත්. ක්‍රිස්ටීන් එදා මෝල් එකෙන් ගත්තේ මොනවද කියන එක මේ වෙනකම් පොලිසිය ප්‍රසිද්ධ කළා නැහැ. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක්ට දැනගන්න විදියක් තිබිලා නැහැ. මේකෙන් පොලිසිය තේරුම් ගන්නවා ක්‍රිස්ටීන්ට ඔඩිෂන් එකට කතා කරලා තියෙන්නේ සූසන්ට කතා කරපු පුද්ගලයාම තමයි කියලා. පොලිසිය ඊළඟට කරන්නේ සූසන්ගෙන් විස්තර අහගෙන ඒ පුද්ගලයාගේ පින්තූරයක් නිර්මාණය කරගෙන ඒක රට පුරාම මාධ්‍ය හරහා ප්‍රචාරය කරන එක. මේ පෙබරවාරි 24 වෙනිදා. ඒ කියන්නේ ක්‍රිස්ටීන්ගේ අතුරුදහන් වීමෙන් දවස් 9කට පස්සේ. එදා ඒ අවට තිබුණු හොටෙල් එකක කාර් පාක් එකක එයාගේ කායක තිබිලා පොලිසිය හොයාගන්නවා. හැමෝටම බය හිතෙනවා ඒක ඇතුලේ තිබිලා එයාගේ බොඩි එක හම්බ වෙයි කියලා. නැත්තම් ඒක ඇතුලේ එයාගේ ලේ පැල්ලම් තියෙයි කියලා. හැබැයි ඒ විදිහේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් හම්බ වෙන්නේ එයාගේ ෆෝන් එක විතරයි. ඒ හොටෙල් එකේ මැනේජ්මන්ට් එකෙන් පොලිසියට කියනවා පෙබරවාරි 16 වෙනිදා මිනිහෙක් ඇවිත් කායක එතන පාක් කරලා ගියා කියලා. ඒ කියන්නේ ඒක වෙලා තියෙන්නේ එයා අතුරුදහන් වුණු දවසට පස්සේ දවසේ. මේ පෙබරවාරි 27 වෙනිදා. මේ වෙනකොට ක්‍රිස්ටීන් අතුරුදහන් වෙලා දවස් 12ක්ම ගත වෙලා ගිහින්. මේ වෙනකුණුත් එයා ගැන කිසිම ආරංචියක් නැහැ. මේ එයාගේ 22 වෙනි උපන්දිනේ දවස. ඉතින් එයාගේ පවුලේ අය එයාට ආශිර්වාද කරන්න ලොස් ඇන්ජලිස් වලයි මිචිගන් වලයි දේව මෙහෙයවල් දෙකක්ම පවත්වනවා. මේ අතරේ පොලිසියට තවත් කෝල් එකක් එනවා. ඒ එලිසබෙත් බසීනි කියලා කෙනෙක්ගෙන්. මේ දේවල් සිද්ධ වෙන්න අවුරුදු 12කට කලින් ඒ කියන්නේ 1991 අවුරුද්දේදී දවසක් එයාට රෙස්ටොරන්ට් එකක් ඇතුළේදී එක්තරා පුද්ගලෙක් මුණ ගැහිලා තියෙනවා. ඒ පුද්ගලයාත් එයාට කියලා තියෙනවා එයාට ජේම්ස් බොන්ඩ් මූවි එකක රඟපාන්න අවස්ථාවක් ලෑස්ති කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ එයා කියලා තියෙනවා බාහිරකට ගිහිල්ලා මොනවා හරි බොන ගම ඒ ගැන වැඩිදුර කතා කරගමු කියලා. බා එකක් කියන්නේ සෙනඟ ගොඩක්ම ගැවසෙන තැනක්. ඒ නිසා ඒකට එයා කැමති වෙලා තියෙනවා. දෙන්න කතා කර කර ඉඳද්දි එක වෙලාවකදී එයාට නෝට් වෙලා තියෙනවා එයාගේ ඩ්‍රින්ක් එකේ මතු පිට මොනවා හරි කුඩු වර්ගයක් පාවෙනවා කියලා. එලිසබෙත්ගේ අවධානය අඩු වෙලා තිබුණ එක මොහොතක ඒ මිනිහා එයාගේ ඩ්‍රින්ක් එකට මොනවාම හරි දෙයක් දාලා තියෙනවා. මුලින්ම එයා ඒ ගැන තේරුමක් නැති විදියට හැසිරিলা වොෂ්රූම් එකට යන මුවාවෙන් ඒ ගැන බා එකේ මැනේජර් දන්වලා තියෙනවා. එයා කියලා තියෙනවා දැන් එයත් එක්ක ටේබල් එකේ ඉන්න කෙනා එයාගේ ඩ්‍රින්ක් එකට ඩ්‍රග්ස් වර්ගයක් මිශ්‍ර කරා කියලා. එයා ගැන අවධානයෙන් ඉන්න අතරම මේ ගැන පොලිසියට දන්වන්න කියලා. දැන් බා එකේ ස්ටාෆ් එකේ අවධානය තියෙන්නේ ඒ මිනිහ දිහාට. ඒ නිසා එලිසබෙත් ආපහු ඒ ටේබල් එකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එයා ඒ මිනිහගෙන් කෙලින්ම අහලා තියෙනවා මේ ඩ්‍රින්ක් එකේ පාවෙන කුඩු මොනවාද කියලා. එයා කියලා තියෙනවා සීනි කියලා. එතකොට එලිසබෙත් කියලා තියෙනවා ඒ සීනි නම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. අපි දෙන්න ග්ලාසස් දෙක මාරු කරගමු කියලා. එතකොට එයා අහලා තියෙනවා ඒ මොකද කියලා. ඒ වෙලාවේ එලිසබෙත් කියලා තියෙනවා මං සීනි වලට වැඩිය කැමති නැහැ කියලා. එතකොට එයා කරලා තියෙන්නේ එලිසබෙත් කිසිසේත්ම බලාපොරොත්තු නොවන දෙයක්. එලිසබෙත් විතරක් නෙමෙයි බා එකේ ස්ටාෆ් එකත් බලාපොරොත්තු නොවන දෙයක්. එයාට වොෂ්රූම් එකට යන්න ඕන කියලා එයා පුටුවෙන් නැගිටලා කාටවත් හිතා ගන්නත් බැරි තරම් වේගකින් එතනින් පැනලා ගිහිල්ලා තියෙනවා. ඒකෙන් පස්සේ කිසිම දවසක එයා ඒ මිනිහව දැකලා නැහැ. මේ දැන් පළ වෙලා තියෙන පින්තූරයට සමාන පෙනුමක් තමයි ඒ මිනිහට තිබිලා තියෙන්නේ. මේ අතරේ තවත් කෙනෙක් පොලිසියට එනවා. එයාගේ නම ක්‍රිස්ටීන් ක්ලූජන්. 1989 අවුරුද්දේදී එයා එක්තරා පුද්ගලයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. එයා එයාව හඳුන්වලා තියෙන්නේ ජෝන් මරෝනි කියලා. සති දෙක තුනක් මේගොල්ලෝ කතා බහ කරලා තියෙනවා. මේ අතර දවසක් එයා ක්‍රිස්ටීන්ට ඩේට් එකකට යමු කියලා තියෙනවා. එයා කියලා තියෙනවා මට විශේෂ ඉන්ඩස්ට්‍රි පාටි එකකට යන්න තියෙනවා කියලා.
ඒ පාටි එක ලෑස්ති කරලා තිබිලා තියෙන්නේ හොටල් ස්විට් එක. ඉතින් එයා කියලා තියෙනවා මුලින්ම අපි එළියෙන් ඩිනර් අරගෙන ඒකෙන් පස්සේ අපි පාටි එකට යමු කියලා. මං ඔයාව පික් කරන්න මගේ ලිමුසින් එකෙන් එන්නම් කියලා. කොලොම්බියා රෙකෝඩ්ස් කියන්නේ ඒ දවස්වල තිබුණු ලොකුම මියුසික් කම්පැනි එකක්. එයා කියලා තියෙනවා එයා ඒකේ මියුසික් එක්සිකියුටිව් කෙනෙක් කියලා. ඒ පාටි එකත් ඒ කම්පැනි එකෙන් ඕගනයිස් කරපු එකක් කියලා. ඉතින් එයා පොරොන්දුන වෙලාවටම ක්‍රිස්ටීන්ව පික් කරලා රෙස්ටුරන්ට් එකකින් ඩිනර් අරගෙන පාටි එක තියෙන හොටල් එකට ගිහිල්ලා තියෙනවා. හැබැයි එලිවේටර් එකෙන් එළියට බහිද්දිම ක්‍රිස්ටීන්ට අමුත්තක් දැනෙලා තියෙනවා. ඇතුලේ පාටි එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පිටතට සද්ද එන්න ඕනේ. හැබැයි එයාට කිසිම සද්දයක් ඇහිලා නැහැ. ඒ නිසා එයා තවත් ඉස්සරහට යන්න අදිමදි කරලා තියෙනවා. එතකොට මේ මිනිහා ඊට ටිකක් එහායින් තිබුණු කාමරයකට එයාව ඇදලා අරගෙන එයාව කිස් කරන්න පටන් අරන් තියෙනවා. ක්‍රිස්ටීන් එයාව තල්ලු කරාම එයා ක්‍රිස්ටීන්ට පහර දීලා එයාව ඒකේ තිබුණු ඇඳුමට තල්ලු කරලා එයා ඇඳගෙන හිටපු ඇඳුම් ඉරන්න උත්සාහ කළා තියෙනවා. ඒ කාමරය එයා වේල පහෙම රිසර්ව් කරලා තිබුණ එකක්. ක්‍රිස්ටීන්ගේ ඇඳුම් ඉරන අතරම එයා ඇඳ පිටිපස්සේ හංගලා තිබුණු ලණු වගේක් අරගෙන එයාව ඇඳට තියලා ගැට ගහන්න උත්සාහ කළා තියෙනවා. කොමෙන් හරි යාට පුළුවන් වෙලා තියෙනවා ඒ මිනිහව තල්ලු කරලා දාලා ඒ කාමරයෙන් එළියට පැන ගන්න. ක්‍රිස්ටීන් එතනදී කෑ ගහලා කලබල කරලා එතරට සෙනග එකතු වෙලා අන්තිමේදී ඒ මිනිහව අහුවෙලා තියෙනවා. එයාගේ ඇත්ත නම ජෝන් මොරෝනි නෙමෙයි වික්ටර් පේලියලොගස්. ඒක එතනදී එළි වෙලා තියෙනවා. ක්‍රිස්ටීන්ව රවට්ටගෙන එයාව හොටෙල් එකකට ගෙනියලා එයාට අතවර කරන්න හදපු බව උසාවියේදී පිළි අරන් තියෙනවා. එයා එහෙම කරලා තියෙන්නේ ප්ලී ඩීල් එකකට අනුව. ඒ නිසා එයාට සිරදඩුවමක් වෙනුවට ලැබිලා තියෙන්නේ අවුරුදු 3ක ප්‍රොබේෂන් පීරියඩ් එකක්. මේ සිදුවීමෙන් දැන් අවුරුදු 14ක්ම ගත වෙලා ගිහින් මේ වෙද්දි පොලිසිය එක දිගටම ක්‍රිස්ටීන්ව හොයනවා. මේ විදිහට කාන්තාව සැලකිය යුතු ප්‍රමාණයක් ඒගොල්ලෝ මුණ දීපු සිදුවීම් ගැන පොලිසියට ඇවිත් විස්තර කරනවා. මේ හැම කෙනාටම තිබිලා තියෙන්නේ ඒ පින්තූරේ ඉන්න මිනිහට සමාන පෙනුමක්. මේ අතරේ පොලිසියට තවත් කෝල් එකක් එනවා. ඒ පරෝල් ඔෆිසර් කෙනෙක්ගෙන්. එයාගේ අධීක්ෂණය යටතේ ඉන්න පරෝල් උඩ නිදහස් වෙලා ඉන්න පුද්ගලයෙක් ගැන දැනුම් දෙන්න. එයාට තිබිලා තියෙන්නේත් ඒ පින්තූරේ ඉන්න කෙනාට සමාන පෙනුමක්. හොයලා බලනකොට ඒ ඉන්නේ වික්ටර්. මේ පාර එයා හිරේට ගිහිල්ලා දැන් පරෝල් පිට ඉන්නේ එයා කරපු වාහන හොරකම්කට. ඉතින් පොලිසිය ඉක්මනටම සර්ච් වොරන්ට් එකකුත් අරගෙන එයාගේ ගෙදරට යනවා. එතනදී ඒගොල්ලෝ එයාගේ පර්සනල් කම්පියුටර් එකේ විශේෂ දෙයක් හොයාගන්නවා. ඒකේ තිබිලා සූසන් කියපු විදිහේ ඇඳුම් ඇඳගත්ත කාන්තාවන්ගේ ෆොටෝස් සෑහෙන ප්‍රමාණයක් ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඒවම තමයි ක්‍රිස්ටීන් නේද අරගෙන තිබුණෙත්. ක්‍රිස්ටීන්ගේ අතුරුදහන් වීමට වික්ටර් සම්බන්ධ බවට මේක සාක්ෂියක්. ඉතින් ඩිටෙක්ටිව්ස්ලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එයා දිගටම කියනවා එයා ක්‍රිස්ටීන් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඒ වගේම ක්‍රිස්ටීන් අතුරුදහන් වුණ දවසේ එයා හිටියේ වෙන තැනක කියන එක තහවුරු කරන්න එයාට ඇලබයි එකකුත් තියෙනවා. එදා හැන්දවරුව එයා ගත කරලා තියෙන්නේ එයාගේ යාළුවෙකුත් එක්ක රෙස්ටුරන්ට් එක. ඒ ගැන ඒ යාළුවගෙන් අහුවම එයා කියනවා වික්ටර් කියපු එක ඇත්ත කියලා. එදා රෑ ඒ දෙන්න එකටමයි ඩිනර් ගත්තෙත් කියලා. හැබැයි වික්ටර් එදා රෙස්ටුරන්ට් එකට ඇවිත් තියෙන්නේ රෑ 7:30 අතර. ක්‍රිස්ටීන් කෙනෙක්ගෙන් පාර අහලා තියෙන්නේ හැන්දෑවේ 5:30 විතර. ක්‍රිස්ටීන්ගේ අතුරුදහන් වීමයි වික්ටර් රෙස්ටුරන්ට් එකට ගියපු එකයි අතර පැය 2ක වගේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ඇලබයි එකේ වැඩක් නැහැ කියන එක. මොකද ඒ කාලේ හොඳටම ඇති එයාට ක්‍රිස්ටීන්ට අනතුරක් කරන්න. පොලිසිය ඊළඟ පියවර වෙන්නේ සූසන්ව පොලිසියට ගෙන්නලා එයාට වික්ටර්ව අඳුරන්න පුළුවන්ද කියලා බලන එක. සූසන් එකපාරට මෙයාව අඳුර ගන්නවා. මේ විස්තර ටික ආරංචි වුණාම ක්‍රිස්ටීන්ගේ අම්මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ වික්ටර් මීට කලින් කවව හරි මරලා තියෙනවද කියන එක. මේ වෙනකන් ඒ වගේ දෙයක් වාර්තා වෙලා නැහැ. මේ නිසා හැමෝටම තරමක සහනයක් දැනෙනවා. හැමෝටම හිතෙනවා මේකේ අවසානය හොඳ එකක් වෙයි කියලා. පොලිසියට පවා හිතෙනවා වික්ටර් කොතනක හරි ක්‍රිස්ටීන්ව බලෙන් රඳවගෙන නැති කියලා. ඒගොල්ලන්ට තවමත් අවස්ථාව තියෙනවා ක්‍රිස්ටීන්ව බේරගන්න කියලා.
මේ වෙනකොට ක්‍රිස්ටියන් අතුරුදහන් වෙලා දවස් 16ක්ම ගෙවිලා ගිහින්. මේ මාර්තු 3 වෙනිදා. එදා පොලිසියට නාඳුනන කාන්තා මනසිරුරක් ගැන පණිවිඩයක් ලැබෙනවා. ඒක හම්බ වෙලා තියෙන්නේ හොලිවුඩ් හිල්ස් වල හයික් කරන්න කියපු කණ්ඩායමකට. ඉතින් පොලිසිය ඉක්මනට මේ ලොකේෂන් එකට යනවා. ඒ හරිය සාමාන්‍යයෙන් කවුරුවත්ම යන්නේ නැති තැනක්. හයිකර්ස්ලා උනත් යන්නේ ගොඩක්ම කලාතුරකින්. බොඩි එක තියෙන්නේ අඩි 100ක් විතර ගැඹුරු ප්‍රපාතයක. ඒ වයස 20 ගණන් වල තරුණියක්. එයාගේ අත් දෙක පිටිපස්සට කරලා ගැට ගහලා කකුල් දෙකත් ගැට ගහලා ඒ වෙනකොටත් ඒ ශරීරේ සැලකිය යුතු මට්ටමකට නරක් වෙලා ඒ බොඩි එක අඩ නිරුවත්. එයා උඩට ඇඳලා තිබුණේ පිරිමේ අය අඳින සුදු පාට ෂර්ට් එකක්. කකුල් වලට කළු පාට ස්ටොකින්ස් දාලා. බොඩි එක බ්ලැන්කට් එකකින් බාගෙට උදලා. එයාව කන්ද උඩ ඉඳලා පල්ලෙහාට විසිකල්ලා කියලා හිතන්න පුළුවන්. මොකද එයාගේ ඇඳුම් වලට ඩැමේජ් වෙලා වගේම එයාගේ ශරීරය පුරාමත් සීරීම් තැලින් තියෙනවා. එයාගේ එක කඩක් ඉරිලා ගැලවිලා ගිහින්. බොඩි එක රැඳිලා තිබිලා තියෙන්නේ ගනට රැවුණු පඳුරක් අස්සේ. වැඩිදුර පරීක්ෂණ මුකුත් නොකරම බොඩි එක දැක්ක ගමන්ම ඒක ක්‍රිස්ටියන්ගේ කියලා ඩිටෙක්ටිව්ස්ලා අඳුර ගන්නවා. ඒ අඳුරගන්නේ එයාගේ පිටේ යට හරියට වෙන්න තිබුණ විශේෂ ටැටු එකකින්. ඒ වෙලාවේ එයා ඇඳගෙන හිටපු ඇඳුම් නිසා මේක වික්ටර්ගේ වැඩක් කියලා හැමෝම අනුමාන කරනවා. එයාගේ ඔළුවට පහර දීලාට අමතරව එයාගේ බෙල්ලත් මිරිකලා තියෙනවා කියලා පස්සේ කරපු විමර්ශනවලදී තහවුරු වෙනවා. ඒ වුණත් එයාගේ මරණයට හේතුව ඒකමද කියලා හරියටම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද සමහරක් විට බෙල්ල මිරිකපු එකෙන් එයාට සිහිය නැති වුණා විතරක් වෙන්න පුළුවන්. එහෙම වුණා නම් එයා මැරිලා තියෙන්නේ ප්‍රපාතයට තල්ලු කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට. බොඩි එක තරමක් දුරට නරක් වෙලා නිසා ෆොරන්සික් ඩොක්ටර්ස්ලාට ඒ ගැන හරියට නිගමනයකට එන්න පුළුවන් කමක් නැහැ. මෙතනදී පොලිසියට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ බරපතල ප්‍රශ්නයකට. ක්‍රිස්ටියන්ගේ බොඩි එකෙන්වත් එයාව හොයාගත්ත තැනින්වත් එයාව ඝාතනය කරපු කෙනාට සම්බන්ධ කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඇඳුමකින් ගැලවුණු නූල් කෑල්ලක් තියා අඩුම ගානේ කෙස් ගහක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ සිදුවීම දැකපු එකම සාක්ෂිකාරයෙක්වත් නැහැ. වික්ටර්ට මීට කලින් තිබුණු දූෂණ චෝදනයි එයා තරුණයන්ට ඔඩිෂන් එකට ඇඳන් එන්න කියලා තිබුණේ විශේෂ ඇඳුමයි උඩ ක්‍රිස්ටියන්ගේ ඝාතකයා වික්ටර් කියලා පොලිසිය එයාට විරුද්ධව නඩු පවරනවා. මේකෙදි DNA වගේ ප්‍රබල සාක්ෂි මුකුත්ම නැති නිසා වැඩි වාසියක් තියෙන්නේ වික්ටර්ගේ පැත්තට. 2006 ජූලි 13 වෙනිදා මේ නඩුව විභාග වෙන්න පටන් ගන්නවා. මීට කලින් වික්ටර් ගොදුරු කරගන්න උත්සාහ කරපු හැම තරුණියක්ම වගේ මේ වෙලාවේදී සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙනවා. ක්‍රිස්ටියන් අතුරුදහන් වෙන්න අවුරුදු 4කට කලින් ඒ කියන්නේ 1999 අවුරුද්දේදී කැති කියලා තවත් ගර්ල් කෙනෙක්ට ඒ මෝල් එකේදීම බ්‍රයන් කියලා කෙනෙක්ව මුණ ගැහිලා තියෙනවා. එයා කියලා තියෙනවා එයා වැඩ කරන්නේ ඩිස්නි වල කියලා. ඒගොල්ලෝ අලුතින් හදන්න යන ජේම්ස් බොන්ඩ් මූවි එකට කැතිගේ පෙනුම හොදටම ගැලපෙනවා කියලා. කැති වේල පහෙම දැනන් ඉඳලා තියෙනවා ජේම්ස් බොන්ඩ් මූවිස් හදන්නේ ඩිස්නි එකේ නෙමෙයි කියලා. හැබැයි එයා කෝකටත් කියලා ඒ මිනිහගෙන් බිස්නස් කාඩ් එකක් ඉල්ලගෙන තියෙනවා. ඒ වෙනකොටත් කැති ඇක්ට්‍රස් කෙනෙක්. ඉතින් කැති එයාගේ සෙක්‍රටරිට කියලා තියෙනවා ඒ කාඩ් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න කියලා. ඒ වෙලාවේදී අදාළ පුද්ගලයා ආන්සර් කළා නැහැ. ඉතින් ඒ සෙක්‍රටරි එයාට වොයිස් මේල් එකක් තියලා තියෙනවා. ඒක තියලා වැඩි වෙලාවක් යන්නත් කලින්ම ඒ අදාළ පුද්ගලයා කෝල් බෑක් කරලා තියෙනවා. එයා කියලා තියෙනවා ඔයාගේ ක්ලයන්ට් කියන්න කියලා මේ නම්බර් එක මගේ වුණාට මම කාටවත්ම මෝල් එකකදී මේ නම්බර් එක දුන්නේ නැහැයි කියලා. ඒ වගේම කාත් එක්කවත් මීටින් එකක් අරේන්ජ් කළත් නැහැ කියලා. මේක කාගේ හරි වංචාවක් වෙන්න ඕනේ. ඒ නිසා ඔය කියන මීටින් එකට එයාට යන්න එපා කියන්න කියලා. ඊළඟට කැති එයාගේ තාත්තට කතා කරලා තියෙනවා. කැතිගේ තාත්තා නිව්යෝක් වල ඩිටෙක්ටිව් කෙනෙක්. මේ ගැන එයාට කිව්වම එයත් කියලා තියෙනවා ඒ මීටින් එකට යන්න එපා කියලා. කැතිට හිතලා තියෙනවා මේ මිනිහා ගොඩක්ම භයානක අපරාධකාරයෙක් වෙන්න ඕනේ කියලා. ඒ මිනිහට එයාට කරදරයක් කරන්න බැරි වුණාට එයා වෙන කාට හරි කරදරයක් කරයි කියලා. එයාට හිතලා තියෙනවා එහෙම දෙයක් වෙන්න කලින් ඒ මිනිහව අල්ල ගන්න ඕනේ කියලා.
ඉතින් එයා ස්ටන්ට්මෑන් කෙනෙක් වුණ එයාගේ යාළුවෙක්වත් කතා කරගෙන ඒ මිනිහා එන්න කියපු තැනට එයාව හම්බ වෙන්න ගිහින් තියෙනවා. හැබැයි එයා ඇවිල්ලා නැහැ. කැතිට පස්සේ හිතිලා තියෙනවා එයා අනිවාර්යයෙන්ම කොතනක හරි හැංගිලා ඉඳන් කැති එන්නේ තනියමද නැද්ද කියලා බලාගෙන ඉන්නේ නැති කියලා. එයත් එක්ක ආපු ඒ යාළුවව දැක්ක නිසා තමයි එයා නෑවිත් හිටියේ කියලා. කැති අදටත් පසුතැවෙන එයාගේ යාළුවව ඉස්සරහා සීට් එකේ තියාගෙන ආපු එක ගැන. 1998 එයා හෙදර් කියලා තවත් කෙනෙක්ට අතවර කරන්න උත්සාහ කරලා ඒකෙදියාව අවුරුදු 3මාරකට හිරේ ගිහින් තියෙනවා. 2003 ජනවාරි 20 වෙනිදා එයාව පරෝල් පිට නිදහස් වෙලා තියෙනවා. ඒ නිදහස් වෙලා දවස් 4කට පස්සේ තමයි එයා සූසන්ව රවට්ට ගන්න උත්සාහ කරලා තියෙන්නේ. මේ විදිහට වික්ටර් රවට්ටලා ගොදුරු කරගන්න උත්සාහ කරපු තරුණයෝ 7 දෙනෙක්ම මේ නඩුවට සාක්ෂි දෙනවා. සාමාන්‍යයෙන් ලෝයර්ස්ලා ඒගොල්ලෝ ගාව තියෙන ප්‍රබලම සාක්ෂි ඉදිරිපත් කරන්නේ කේස් එකේ අන්තිම හරියේදී. දන්න විදිහට DNA වගේ ප්‍රබල සාක්ෂි නැති වුණත් විරුද්ධ පාර්ශවයේ හැසිරීම දැක්කම වික්ටර්ටයි එයාගේ ලෝයර්ස්ලාටයි සැක හිතෙනවා සමහරක් විට ඒ වගේ සාක්ෂි තියෙන්නත් පුළුවන් කියලා. එහෙම වුණොත් එයාට මරණ දඬුවමක් ලැබෙන්න පුළුවන්. මේ නිසා ඒගොල්ලෝ ඩීල් එකකට එනවා. මරණ දඬුවම වෙනුවට ඊට වඩා අඩු දඬුවමක් වෙනුවෙන් එයා ක්‍රිස්ටීන්ව ඝාතනය කරපු බව පාපොච්චාරණය කරනවා. හැබැයි අන්තිමේදී ඒගොල්ලෝ දැනගන්නවා DNA වගේ ප්‍රබල සාක්ෂි මුකුත්ම නැහැ කියලා. මේ නිසා එකපාරටම එයාගේ තීරණය වෙනස් කරනවා. එයා උසාවියට පිටු 11ක ලියුමක් ඉදිරිපත් කරනවා. ඒකේ ලියලා තියෙන්නේ එයා ඒ ප්ලී ඩීල් එක ඉල්ලා අස් කර ගන්නවා කියලා. ඒ වගේම ක්‍රිස්ටීන්ගේ ඝාතන චෝදනාවත් ප්‍රතික්ෂේප කරනවා කියලා. වික්ටර්ගේ මේ ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කරනවා. වික්ටර් කලින් ඒ වගේ ඩීල් එකකට කැමති වුණේ එයා ක්‍රිස්ටීන්ව ඝාතනය කරපු නිසා. ඒ වගේම එයාගේ DNA හම්බ වෙලා තියෙන්න පුළුවන් කියන සැකේ උඩ. එයා ඒක නොකරන කිසිසේත්ම එයා ඒක කරා කියලා පාපොච්චාරණය කරන්නේ නැහැ. උසාවියේ රාජකාරිය වෙන්නේ මොන ක්‍රමයකට හරි අපරාධකාරයන්ව එලි කරගන්න එක. ඒ විදියට එලි වුණාට පස්සේ අපරාධකාරයාගේ හිත වෙනස් වුණා කියලා උසාවිය තීරණ වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා උසාවිය එයාට දඬුවම් නියම කරනවා. ඒ 2006 සැප්තැම්බර් 15 වෙනිදා ඉඳන් බලපැවැත්වෙන විදියට සමාව සඳහා ඇදුම් කරන්න බැරි ජීවිතාන්තය දක්වා වුණු සිර දඬුවමක්.